Saya sangat tomboy je. Hello, welcome to my YouTube channel. ඉතින් අදත් ආයෙ මගේ දෙවනි vlog එක. මේ ඉන්නේ අපි අද ස්ටුඩියෝ එකේ ඉන්නේ. ඉතින් අපේ අද Saturday අපි practice day එක කොහොමද? දැන් practice ඉවර වෙලා අපි ඉන්නවා ස්ටුඩියෝ එකේ. ඉතින් ඔන්න මේ පාර අපි Miss Diamond Queens ලා එකතු වෙලා ඩාන්සර්ලක් දෙනවා. ඩාන්සර්ලා එක තමයි එකතු වෙලා ඉන්නේ මේ පාර ඩාන්සර් දෙන්න. ඔව් ඉතින් දැන් මේ ඩාන්සර්ලා තින්නේ මොනවාද? ඉතින් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් අද විශේෂයි. ඔයගොල්ලන්ට එන්න පුළුවන් අද AC කරලා තින්නේ ඩාන්සර්. මේ ඉන්නේ අපේ කොරියෝග්‍රාෆර් මිස්ටර් දමිත්. අපේ සර්. ඉතින් ඔනවා තමයි ඉතින් මේක නිකන් ඩාන්සර්ලක් නෙමෙයි. ඇත්තටම අපි මේක හොඳම විදිහට දෙනවා. කාටවත් දාඩියවත් දාන්න දෙන්නේ නැහැ. මොකද දාඩිය දාගෙන කන්න බෑනේ. මේක ෆුල් සැපේ ගන්න ඕනේ. හින්දා ලොකු ඩාන්සර්ලා තමයි දෙන්න යන්නේ. AC කරලා නිකන් කෑම නෙමෙයි මොනවද දෙන්නේ? ෆ්‍රයිඩ් රයිස්, චිකන් ඒ වගේ ගොඩාක් හරි ගොඩක් විස්තර කියන්න එපා. අපි දැන් රෙඩි වෙන්න තමයි හදන්නේ. තව චුට්ටකින් යන්නේ අපි යනවා තව පැයකින් වගේ. තව පැයක් වගේ දිනවා අපිට රෙඩි වෙන්න. ඉතින් නෙමෙයි අපේ අපිව හැලොක් සිටි එකටත් එක්කන් යනවා. අද බබල ටික රවුමක් දාන්නත් එක තමයි යන්නේ. අපි බලමු සැරි සැරි අප්ඩේට්ස් කියන්න. ඉතින් ඕක data set එක ගන්න. ගත්තා ගායි. හලෝ මේක අරගෙන පෙන්නන්න. ගත්තා ගායි. පෙන්නලා ගන්න. ගත්ත guys. දැන් කනවා. නරද්ද? Hello guys, අපිට ශිපානා බොම්බයි මටයි අරන් දුන්නා. අපි ඒක කනවා. මම ගියා බොම්බයි මටයි ගන්න මම දැක්කේ පළවෙනි පාරේ යංක අතින් දානවා. මම දැක්කේ නෑ. ඒක ආයෙ සුදුනේ ඉතින් මේක ෂොපින් බෑග් එකකින් දැම්ම කියලා. හරි මෝඩයි. අරබෝල ටිෂු ගන්නේ මොකද කරන්නේ? අපි කඩලා කරලා ශිපානා බොම්බයි මටයි ගන්න වරගෙන අපිව කනවා. Hello guys, අපි දැන් රෙඩි වෙලා ඉන්නේ. මේකප් එක කරන්න තමයි යන්නේ. ඉතින් අර බලන් ඉන්න අපි මේකප් එක කරන්නේ කොහොමද කියලා. Let's go. Hey guys, රුසනින් තියනවා. මෙයාත් ඉන්නවද මාත් එක්ක අපි දැන් තමයි මේකප් එකට යන්න හදන්නේ. යන්න හදන්නේ කියලා අපි දැන් තමයි මේකප් කරන්නේ. So ළඟම නෑ මේ අබුල් කස්සේ දර්ශනය ආවෝ ක්ලෙන්ස් කරගෙන ඉන්නේ නේ. එකෙන් ගන්නවා. මොකටද මම බල්ලේ කරේ. නියම සින්නේ එම්මා මේකප් කර. ඔයාලගේ දෙපැත්තේ මේක අපි ඔක්කොම අපි අපි අද මම තියා ලොකු වගේ ටී-ෂර්ට් මේ ඉන්නේ අපේ සෙට් එකේ මෙහෙට එන්න ඉස්සරහට නෑ, නෑ, ඔයාලා පිස්සු. මේ ඉන්නේ අපේ සෙට් එකේ අපේ ෆැෂන් එකේ ඉන්න කවුරුද කායින් ළඟ. Saya sangat tomboy je. මේ අක්කේ මම මේකප් කරන්න. නංගි මම මේකප් කරනවා. ඉතින් ඔයගලන්ට තේරෙන්නේ නැති මම දීපු විශේෂණ පදේ තේරුම මොකක්ද කියලා. හැමදාම මේ අවස්ථාවේදී මේ දෙදෙනා විසින් තමයි අප මේකප් කරන්නේ විශේෂයෙන්ම සබිරන්සිනි වගේ මේකප් ආටිස්ට්. ඒ කියන්නේ මම සාදීර රුසන්දි කියන මම වචනයක් කියන්න වෙලාවේ ඕන තැනකට යද්දි රුසන්දි මම මේකප් කරන වරේ මම දාන්නේ. මට අකල යවත් එක ලියන්න. ටික දාන්න නේද? පිටි කියන්නද? ඔව්. පිටි අපිට කියන්න. මම නැචරල් තියනද? මේ දාන්න මේ එකට දාන්න මේ දාලා කියන මම සල්ලි දෙන්න කියලා. සුදා යන්නද? ආයෙ නේද? ස්ටුඩියෝ එකකට. මේක බලන්න. දැන් යුද්ධ
Make Maybelline bang make Maybelline ni ke sedang ni aje dengan ke mampu ada lagi Maybelline ni ke Maybelline ni ke sponsored by Maybelline ස්පොන්සර් නෑ ඒක තමන්ගේ thank you අයියාගේ සදෙවින්ගේ ඉතින් මේ අපේ හැදෙන්නේ හම්බෙච්ච එක අපේ try මේ මගේ ටී ෂර්ට් එක වෙන print එකක් මට සිවි නියම ඉන්න සුසුවිදා පිට පස්සේ නිමින්නට උඹලා දෙන්න කරනවා අපි අරක මාත් අරනවා මාත් ඒක උරනවා මාත් සුදු කරනවා ඒක දාන්න මම ඒක තමයි eyeshadow palette එක වැට්ටලා කවුද මේ වට්ටුවේ අපේ මොකද එයාගේ eyeshadow palette එක වැට්ටලා අපේ අම්මා මේක අනිවා පස්තරක් තියෙන එතකොට ගාවට පස්සේ වැට්ටලා Terus ini baru sebab sama jadi. බැඳිරි
Hello guys, දැන් අපි පොඩ්ඩක් ඉන්න අපි මේකප් එක කරගෙන තමයි ඉන්නේ. So guys, මේ තමයි ඉස්සෙල්ලා කරගෙන හිටපු මේකප් එක. ඒ වෙලාව වීඩියෝ එක කට්. ෆයිනල් ලුක් එක මේක මම මෙයා වගේ හිටියා. හරිද? මෙන්න මෙයා ගාව තියෙනවා මාර ලස්සන අයි ෂැඩෝ පැලට් එකක්. ඉතින් එයා ගාගෙන ඉන්නේ මෙන්න මේ ග්ලිටර් අයි මේකප් එක පෙන්නනවා please. Sponsored by Rishu's eye palette. මම නිකන් ඒක try කරන්න කියලා හිතාගෙන ඉඳලා ගෑව එක ගොඩක් try කරා වැඩි වුණා. දැන් experience එක ගොඩක් ලොකු experience එකක් අරගෙන ඉන්නේ. dance එකකට ගැලපෙන්නේ නැහැ. but අපි models දන්සා එකක් okay. Oh my god, my Shaila. දැන් අපි මේ dance වල හරියට guys අපි okay. දැන් අපි මේ කට්ටියම මේ channel එක. So අපි යන්න හදන්නේ අපි dance වල තියෙන්නේ පාමංකඩ. හැබැයි මේ හැවලොක් එක පැත්තෙන් යන්නේ නෑ පාමංකඩ. Havelock City එකට හැවලොක් එකට යන්න යන්නේ. එච්චරයි. ඉතින් I think see you guys later. Bye. bye. guys අපි මේ හැවලොක් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් හැවලොක් එක තමයි ඉන්නේ. කන්න මොන හරි අපේ හරි කාලා තාම මේ ආවේ නෑ. තාම ආවේ සමාරම්භ අවස්ථාව වහන්සේගේ පාද ස්පර්ශයෙන් දැන් පූජනීයත්වයට පත්වන මේ මොහොතේදී ඉල වශයෙන් ඇරඹුණු සලකුණු කරනවා. ශ්‍රී දේන සම්පාදේ තබ්බං මම මේ පළාතේ ඉගෙන හැමෝටම ධර්ම දේශනා කරන ආම්දුරන් වහන්සේ කෙනෙක්. ඒ නිසා මගේ අනුශාසනාව ලික්කරන්ට අවශ්‍ය වන්නේ නැහැ කියලා මම හිතනවා. මොකද කවුරුත් බලාපොරොත්තු වෙන්නේ එන විශාල ධර්ම විශාලතම Hello guys, අපි dance වල මැද්දේ ඉන්නේ. පැය 3කට විතර පස්සේනේ පැය 3ක්. නෑ ඊට වඩා වැඩි. ඊට වැඩි දන්නේ නැහැ මේ කොහොම හරි පොඩ්ඩි මේ එක දිගට වැඩ කරලා මේ ආතත හැපිලා තියෙන්නේ. පොඩි බ්‍රේක් එකක් ගන්න කියලා චුට්ටක් ආවා. මේ මාත කිනෝ රිෂු නැත ෆොටෝග්‍රාෆර් අයියා අපි කට්ටිය තමයි ඉන්නේ. අපි චුට්ටි බ්‍රේක් එකකට ආවා. ඊට පස්සේ අපි දැන් ආයේ හම්බෙමු තව පෑ දෙකකින් විතර කාලා බීලා. ඔව් චුට්ටක් කන්න කියලා අපි තාම කාලා නැහැ. බ්‍රේක් එකකට කැමරා රසයිත් දන්නේ අපි බලන්න. මං 300කට වඩා කට්ටියට අඹ බෙදුවා.
තුන්සිය පහෙන් විතර වැඩි කළොත් මෙයා කියන ගාන එනවා ගයිස්. මම 5000කට විතර චිකන් කෑලි 20කට වඩා බෙදලා ඇති. ගයිස් මේක මගේ vlog එක මේගොල්ලෝ මේ ඒගොල්ලෝගේ වගේ ඇඩ් දානවා. රුසන්දිය ෆලෝ රිෂුත් account එකක් හදනවා. සර් මොනවද හිතෙන්නේ? ඇත්තටම මේ අද දවස ගැන කිව්වොත් හොඳ වැඩසටහනක් ඉතින් අපේ ඉන්න ක්වීස්ලා ටික ඒ වගේම සාමාන්‍යයෙන් දැන් මේ 2000ක් විතර මේ පොලිමේටිය තවත් 2000ක් විතර වැඩි 2000ට වැඩි ගයිස්. මම මේ 2000 නෙමෙයි මම හිතන්නේ තව 5000ක් තාවත් කන්න කැම තියෙනවා. ඉතින් මිනිස්සුන්ට වාඩි වෙලා ස්කූල් එකේ කන්න පුළුවන් අන්සලක් මේක. ඉතින් MDQ ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකත් එක්ක එකතු වෙලා ඩී එන්ටර්ටේන්මන්ට් මේ කරපු වැඩේ අපි අපේ හොඳ චැරිටි ප්‍රෝග්‍රෑම් එකක්. ඒක අද කත්නොරුවේ ආමුදුරොත් වැඩම කරා. ඉතින් උන්වහන්සේ සෑහෙන මේ වැඩේ ගැන සෑහෙන දෙයක් අපිට දේශනා කරා. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි. ඔකේ එනම් බයි. එහෙනම් ගයිස් අපි බ්‍රේක් එක ඉවර වෙලා අපි ආයෙත් අප්ඩේට්ස් කියන්න. රුසන්දිය guys, ෆලෝ bye. රුසන්දිය ෆලෝ කර මේ මාල් ප්‍රමෝෂන් එකක් කරගන්න. රිෂු මෙයාව ෆලෝ කරන්න ගයිස් නැත්තම් මට හරි කරදරයි අත්‍තරම. එකපාර කිව්වොත් මමත් ළඟදී මේ account එකක් හදනවා. ආහා. later bye. ඉතින් ඇත්තටම අපිට කියන්න මේ රිෂුගේ කැම එක දැක්කම YouTube ප්‍රජන්ට් එකක් කරලා කෙනෙකුගේ කැම වේලක්ද කියලා ෂිට් මරු එලගිරි hello guys. hi guys. hello. එහෙනම් ඉතින් අපි අද දවසේ වැඩ ඔක්කොම අපේ දන්සල ඉවර වුණා. අපි දැන් ස්ටුඩියෝ එක ළඟට ඇවිල්ලා තියෙන්නේ. දැන් වෙලාව 12:00මාරයි. 12:00මාරයි. ගොඩාක් වෙලා ගිහිල්ලා අපිට හරිම මහන්සි. ස්ටුඩියෝ එකට ආවා අපි. ඉන්න. අපේ ෆොටෝග්‍රාෆර් අයියා ඉන්නවා. hello. අපේ සර් ඉන්නවා. දවිත්. hi. ඉතින් guys ඔන්න ඕක තමයි අද දවසේ උනේ. so see you guys later. බයි රුසන්දිය ෆලෝ කරන්න bye. Le caga,